පරාක්‍රමබාහු රජ සමයේ තමයි සැලලින් සංදේශය රචනා කරන්නේ. ඉතින් මේ සැලලින් සංදේශය රචනා කරනකොට මාත්‍රා 17ක් සහ 18ක් කියන විරිත් තමයි භාවිතා කරලා තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිත්. මාත්‍රා 17 පද්‍ය පන්ති සහ එක් පාදයක මාත්‍රා 17කින්. උල් සහ එක් පාදයක මාත්‍රා 18 බැගින් වූ සමුද්‍රඝෝෂ විරිතින් තමයි රචනා කරන්නේ සැලලින් සංදේශය. ඉතින් මේ සැලලින් සංදේශය රචනා කරනකොට විශේෂයෙන්ම අනිකුත් සංදේශයකට වඩා විශේෂත්වයක් තියෙනවා. හේතුව තමයි මෙහි දූතයා වෙන්නේ සැලලිහිණියක්. ඒ වගේම මේක අරගෙන යන්නේ. මේ රාහුල හිමි රචනා කරලා මේක අරගෙන යන්නේ තොටගමුවේ විජයබා පිරිවෙනේ සිට කැලණිය විභීෂණ දෙවියන් වෙත තමයි අරගෙන යන්නේ. කැලණිය විභීෂණ දෙවියන් වෙත මේ සංදේශය ලබ අවස්ථා වර්ණනය. සැලලිහිණි සංදේශයේ ගත්තාම සැලලිහිණි සංදේශය ලියන්නේ කෝට්ටේයුගේ. කෝට්ටේයුගේ 6 වන පරාක්‍රමබාහු රජ සමයේ තමයි සැලලිහිණි සංදේශය රචනා කරන්නේ. ඉතින් මේ සැලලිහිණි සංදේශය රචනා කරනකොට මාත්‍රා 17ක් සහ 18ක් කියන විරිත් තමයි භාවිතා කරලා තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිත්. මාත්‍රා 17 පද්‍ය පන්ති සහ එක් පාදයක මාත්‍රා 17 බැගින්. උල් සහ එක් පාදයක මාත්‍රා 18 බැගින් වූ සමුද්‍රඝෝෂ විරිතින් තමයි රචනා කරන්නේ සැලලිහිණි සංදේශය. ඉතින් මේ සැලලිහිණි සංදේශය රචනා කරනකොට විශේෂයෙන්ම අනිකුත් සංදේශයකට වඩා විශේෂත්වයක් තියෙනවා. හේතුව තමයි මෙහි දූතයා වෙන්නේ සැලලිහිණියක්. ඒ වගේම මේක අරගෙන යන්නේ. මේ රාහුල හිමි රචනා කරලා මේක අරගෙන යන්නේ තොටගමුවේ විජයබා පිරිවෙනේ සිට කැලණිය විභීෂණ දෙවියන් වෙත තමයි අරගෙන යන්නේ. කැලණිය විභීෂණ දෙවියන් වෙත මේ සංදේශය ලබ